Hi. සිරිල් ගාමිණී පූජකතුමා ප්‍රෙස් එකක් තියලා ගෙට වුණා විතරයි ජුලියන් පැට්‍රික් කියලා තවත් කතෝලික පූජකයෙක් එළියට බහැලා මේජර් ජෙනරල් සුරේෂ් සලේ ගැන සානුකම්පිතව කතා කරනවා අපි දැක්කා. ඒ කතාවට කලින් මම පොඩි දෙයක් කියලා ඉන්නම් ජුලියන් පැට්‍රික් කියන කතෝලික පූජකවරයාට. අපරාධකාරයෙක් බවට උසාවියෙන් තීන්දුව කරලා නැති. සාක්ෂි නැතුව අත්අඩංගුවට අරන් අනීතික විදිහට සැකකාරයෙක් බවට පත් කරලා අනීතික විදිහට හිර කරගෙන ඉන්න විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට නිකන් සුරේෂ් සලේ ගානවා අපි දැක්කා මේ ජුලියන් පැට්‍රික් කියන කතෝලික පූජකයා. මේජර් ජෙනරල් පදවිය එතුමා ගෙදරින් අරන් ආපු එකක් නෙවෙයි. අවුරුදු 37ක් තිස්සේ වැරවැයම් කරලා බොහොම මහන්සි වෙලා ඉගෙනගෙන දක්ෂතා පෙන්නලා ලැබුණ නිලයක්. තාමත් මේජර් ජෙනරල් සුරේෂ් සලේව කෝට් මාෂල් කරලා නැහැ. ඒ නිසා ඔහු මිය ගියත් ඔහු මේජර් ජෙනරල් සුරේෂ් සලේම තමයි. ඒක කොයි හමුදා නිලධාරියටත් පොදුයි. අපි දන්නවා ඔයගොල්ලන්ගේ ෆේවරිට් හමුදාවේ සමාජිකයෙක් නෙවෙයි කියලා මේ මේජර් ජෙනරල් සුරේෂ් සලේ කියන්නේ. නමුත් තමන් ජීවත් වෙන රටේ තමන් ජීවත් වෙන සමාජයේ යම්කිසි සංස්කෘතියක් තියෙනවා නම් ඒකට ගරු කරන්න පුරුදු වෙන්න. කෙනෙක්ව ආමන්ත්‍රණය කරද්දී හරියට ඒක කරන්න පුරුදු වෙන්න. අපේ ආගමේ නොවුනත් අපි පූජකතුමා කියලා ඔබතුමන්ලා ආමන්ත්‍රණය කරනවනේ. එhmenan අපිටත් පුළුවන් ඔයාලට නිකන් ජුලියන් පැට්‍රික් කියලා කියන්න. තේරුණාද? දැන් අපි යමු මම කියන්න ආපු කතන්දරයට. ජුලියන් පැට්‍රික් පූජකතුමා කියනවා 2022 තමයිලු එක්තරා සමාජ මාධ්‍යයක මොකක්ද එකකදී හෙළි වුණේ මේ පාස්කු ප්‍රහාරයට මේජර් ජෙනරල් සලේ සම්බන්ධයි කියලා හෝ බුද්ධංශ සම්බන්ධයි කියලා. ගරු පියතුමනි ඔබතුමන්ලා පූජකවරු. ඒ නිසා බොරු කියන්න එපා. ඔබතුමන්ලාට මේ ප්‍රහාරය පිටිපස්සේ හමුදාවේ සම්බන්ධතාවයක් තියෙනවා කියන විස බීජය මුලින්ම ඇතුල් කරේ එක්තරා දේශපාලනඥයෙක්. ඔබතුමාලගේ ඔළුවට මුලින්ම මේ විස බීජ දැම්ම යන ඒ දේශපාලනඥයා. ඔබතුමා හිටපු කොල්ලපිටියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ඇවිල්ලා ඔබතුමායි රොහාන් සිල්වා පූජකතුමායි කදිනතුමාට එරෙහිව ඉන්න තවත් රැඩිකල් ස්වාමිලා කීප දෙනෙකුයි එකතු කරගෙන තමයි මේ සාකච්ඡාව පැවැත්වුවේ. මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කරපු පුද්ගලයාගේ නමත් අපි දන්නවා. ඡායාරූපත් අපි ළඟ තියෙනවා. එදා ඔබතුමාලට ඕන උනේ මේ ප්‍රහාරය පසුපස හමුදා බොධ්‍යංශයේ ඉන්නවා කියලා ජාත්‍යන්තර මතයක් හදන්න. ඒක බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය. ඔබතුමා ඔය කියන සමාජ මාධ්‍ය කතාව ගියේ කොරෝනා කාලෙදී. ජර්මනිය බේස් කරගෙන තිබ්බ Zoom මීටින් එකකදී තමයි සිරිල් ගාමිණී පූජකතුමා ඔය කතාව කියන්නේ. හැබැයි 2022 දී මේ හොඳේ ජුලියන් පැට්‍රික් පූජකතුමා කියන්නේ 2022 කියලා. නමුත් මේක වෙන්නේ 2022 නෙවෙයි. සිරිල් ගාමිණී පූජකතුමා කිසිම පදනමකින් තොරව තමයි ඔය ප්‍රකාශය කළේ. හොඳේ? අනේ ඒ නිසා තමයි මේජර් ජෙනරල් සලේ 2021 ඔක්තෝබර් 25 වෙනිදා පැමිණිලා තාන්නේ CID එකට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. එතකොට කිසිම පදනමකින් තොරව නෙවෙයි නංගි හමුදා නිලධාරියගේ නම ගාවන්නේ. එතකොට සිරිල් ගාමිණීලා හමුදාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන මතයේ ඉඳලා තියෙන 2021 අගභාගයටත් කලින්. ඒතර 2023 වෙනකන් දන්න දේවල් ඇවිල්ලා කියන්නේ නැතෝ පොල් ගෑවද? ඒගොල්ලන්ට තිබ්බනේ ඇවිල්ලා ප්‍රකාශයක් දෙන CID එක. නමුත් සිරිල් ගාමිණී ආවේ නැහැ. සිරිල් ගාමිණී අපේක්ෂිත අපෙල්ලු ඇන්ටිසිපේටරි බේල් අතරංගුඩ ගන්නේ කියලා බයිඩන්. හැබැයි ඊට කාලයකට පස්සේ සිරිල් ගාමිණී පූජකතුමා ඇවිල්ලා CID එකට ප්‍රකාශයකොත් ලබා දුන්නා. නමුත් ප්‍රකාශයක් කරලා එළියට ඇවිල්ලා කියපුව හැම කරුණකටම එයා එළියට ඇවිල්ලා කරුණු 8ක් කිව්වා. ඒ හැම කරුණකටම උත්තර දුන්නා පාර්ලිමේන්තුව ඇතුළේදී එවකට හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලිස්. හැබැයි ඒවට සිරිල් ගාමිණී පූජකතුමා කිව්වේ නැහැ. ඒතර අද ඔබතුමා කියනවා එදා මේජර් ජෙනරල් සුරේෂ් සලේ කුරුමාණන් ඇල්ලුවේ සිරිල් ගාමිණී පූජකතුමාව අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. මොකද බොරු කියපු හින්දා. දැන් ඒ කියපු බොරුව සනාථ කරන්න තමයි ඔබතුමාලා channel 4 කතාවක් නිර්මාණය කරලා කියලා අපිට හිතෙන්නේ. ඒකේ අධ්‍යක්ෂකවරු, ඒකේ නිෂ්පාදකවරු සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක ඔබතුමාලගේ වගේ තමයි ඔබතුමාලා ඒක උස්සගෙන දුවන්නේ. දඩේම කරේ තියාගෙන යද්දි පේනවා තුවක්කුව බැන්ද කවුද කියලා. එදා සිරිල් ගාමිණී පූජකතුමාට සාක්ෂි තිබුණා නම් හමුදා බුද්ධංශ සහ ජෙනරල් සලේ තමයි මේක කළේ කියලා එයා CID ගිය මොහොතේ ඉදිරිපත් කරන්න තිබුණනේ. අතේ තිබුණ සාක්ෂි ටික දීලා එන්න තිබුණා. එහෙමනේ යුක්තියේෂ්ඨ කරන්නේ. එහෙම සාක්ෂියක් නැති නිසා තමයි ජෙනරල් සලේ පූජකතුමාට එරෙහිව අපහාස නඩුවක් ගොනු කරේ. කොළඹ දිසාධිකරණයේදී. නඩුව පටන් ගත්ත දවසේ පූජකතුමාගේ ළඟට ඇවිත් ගෞරවාන්විතව කිව්වේ නඩුව අස් කරගන්නම් ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න කියලා. ජෙනරල් සලේ එහෙම ඉල්ලීමක් කරලා තිබුණේ ඔහුගේ අම්මා භක්තිමත් කාතෝලිකයෙකු නිසා. පූජකවරයෙකුට ගෞරව කළ යුතු නිසා. ඒත් උද්දච්ච පූජකයා කිව්වේ මං කියපද කිව්වා ප්‍රකාශය ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. අන්න ඊට පස්සේ තමයි ඔබතුමාලා සාක්ෂි මවන්න පටන් ගත්තේ. රතුහිරේදී ජනාධිපති නීතිඥ අලි සබ්රි හිටපු ඇමති කියනවා 2023 සැප්තැම්බර් මානව හිමිකම් කවුන්සිලේ පටන් ගන්න ඔන්න මෙන්න තියලා channel 4 වීඩියෝ කෙලියට දැම්මා කියලා. ඒක දෙමළ ඩයස්පෝරා ඕමනාවක් කියලා තෝ කියනවා. දෙමළ ඩයස්පෝරාවට ඕන ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළා කියලා කියන්නේ. දැන් අසාද් මෞලානා කරන්නේත් ඒකමයි. අසාද් මෞලානා කියලා කියන්නේ ත්‍රස්තවාදී සංවිධාන දෙකක විශේෂයෙන්
කොටි සංවිධානයේ හිටපු සමාජිකයෙක්. මම ඔබට යෝජනා කරනවා මානව හිමිකම් කොමිසමට අසාද් මෞලානා දීපු සාක්ෂි හොඳට කියවලා බලන්න කියලා. එහෙම හොයාගන්න බැරි නම් අලි සබ්රේ සහභාගී වුණ රතු ඉර බලන්න. ගිය බ්‍රහස්පතින්දා අසාද් මෞලානා හැංගිලා ගල් ගහන්නේ එයාගවත් සාක්ෂි නැති හින්දානේ. එයාට එන්න කියනකො ලංකාවට සාක්ෂි තියෙනවා නම් ඇවිල්ලා කට උත්තර දෙන්න කියනකො. ඔබතුමන්ලා යුක්තිය සහ සාධාරණත්වය ගැන කතා කියද්දී විහිළුවක් නොවෙන්න නම් අසාද් මෞලානාට ලංකාවට එන්න කියලා කියන්නේ නැතේ. ඇයි සාක්ෂි දෙන්න නැති ලංකාවට ඇවිල්ලා? ඔබතුමන්ලා පත් කරගත්ත ආණ්ඩුවක් නම් තියෙන්නේ. ඔබතුමන්ලා පත් කරගත්ත විමර්ශන නිලධාරීන් නම් ඉන්නේ. ඔබතුමන්ලා පත් කරගත්ත විමර්ශන නිලධාරීන් ගිහිලා අසාද් මෞලානාගෙන් කට උත්තරයක් අරගත්තා නම් බය නැතුව ඔබතුමන්ලාගේ විමර්ශන නිලධාරියාව හම්බ වෙන අසාද් මෞලානා කැමතිත් වුණා නම් ඇයි එන්න බැරි අසාද් මෞලානාට ලංකාවට? ඊට පස්සේ ජුලියන් පැට්‍රික් කියනවා අධිකරණයට ගිහිල්ලා අධිකරණයේදී නිර්දෝෂීභාවය ඔප්පු කරන්න කියලා. හිජාස් හිස්බුල්ලා ගිහිල්ලා එහෙම කරා ඔබත් කරන්න කියලා. මේවට කියන්නේ ප්‍රෝජකතුමා වඳුරු කුණුහරුප කියලා. අධිකරණයට තාම ඔබතුමන්ලා කරුණු ගොනු කරාද? දැන් 2022 දී නම් ඔබ කියන විදිහට ඔබතුමන්ලාට තොරතුරු ලැබෙන මේජර් ජෙනරල් වරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා. ඇයි අසාද් මෞලානා හැංගිලා මේ ප්‍රකාශය කරනකම් ඔබතුමන්ලාත් හැංගිලා හිටියේ? ඊට කලින් තිබුණා ඔබතුමන්ලාට දන්න තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා මේජර් ජෙනරල් සුරේෂ් සලට විරුද්ධව නීතිමය කටයුතු කරන්න. 2022 දී තොරතුරු ලැබුණා නම් ඒක උඩ වාඩි වෙලා පොල් ගෑවද? LTTE ඩයස්පෝරාවට සම්බන්ධ channel 4 එකත් එක්ක හිටපු LTTE සමාජික අසාද් මෞලානා එක්කව වෙලා මේ වීඩියෝ එක එළියට දානකම් ඔබතුමන්ලාත් හැංගිලානේ හිටියේ. දන්න දෙයක් ඇවිල්ලා කිව්වේ නැහැ නේ CID එකට. ඔබතුමන්ලා වගේම අපිත් කියන්නේ අධිකරණයට නීතිපති හරහා චෝදනා ගොනු කරන්න කියලා. උන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ චෝදනා පත්‍රයක් නෙවෙයිනේ. ඉදිරිපත් කරලා තියෙන්නේ අර රෝමි කියලා කෙනෙක් ගැනයි පෙත්තා කියලා කෙනෙක් ගැනයි තමයි ප්‍රකාශ. ඒවා බී වාර්තා හරහා ඉදිරිපත් කරන කරුණු දැක්වීමක් විතරයි. ඔබතුමාලා ජෙනරල් සලේව PTA යටතේ රඳවා තබා ගන්න ඉදිරිපත් කරන කතන්දර තමයි ඒවා කියලා තමයි සමාජයේ මතවාදය තියෙන්නේ. මොකද චෝදනා පත්‍රයක් තාම බාර දීලා නැහැ. අනිත් එක තමයි ඔබතුමාලගේ ඔය මහලකු ෂර්ලොක් හෝම්ස් ගැන ඔබතුමා කියනවනේ ආහාර දක්ෂයෙක්. එයාවෙනින් පෙනී ඉන්නවා යාට ගෞරවය පුද කරනවා කියලා. එහෙනම් ඔය ෂර්ලොක් හෝම්ස්ට කියන්නකො ඉක්මනට අධිකරණයට චෝදනා පත්‍ර දාන්න කියලා ඉඩියෝ ගහන් ඉන්නේ. මහේස්ත්‍රාත් වරයෙකුගේවත් කිසිම පාලනයකින් තොරව මහේස්ත්‍රාත් කෙනෙකුටවත් හරස් ප්‍රශ්න අහන්න බැරි මහේස්ත්‍රාත් වරයෙකුට තීන්දුවක් ගන්න බැරි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පදනම් කරගෙන ඇයි සාක්ෂි කිසිවක් නැතුව අත්අඩංගුවට අරගෙන වද දෙන්නේ? වරදකරුවෙක් බවට ඔප්පු වෙලා නැති මිනිස්සෙකුට වද දෙන එක කතෝලික පූජකවරු විදිහට ඔබතුමන්ලා අනුමත කරනවද? ඒක ඔබතුමන්ලා පිළිගන්නවද? ඔබතුමන්ලා එකඟද මිනිස්සෙක්ව හිරේ දාගෙන වද දෙනවට? ඔබතුමාට මතක් වෙන්නේ නැද්ද ක්‍රිස්තුස් වහන්සේව? ක්‍රිස්තුස් වහන්සේලා දීපු දසවද ඔබතුමන්ලාට මතක් වෙන්නේ නැද්ද? මිනිසුන්ගේ වේදනාවල් ඔබතුමන්ලාට තේරෙන්නේ නැද්ද? එදා පිලාත් ඉස්සරහට ජේසුස් වහන්සේව ගෙනිච්චාම පිලාත් කියන ආණ්ඩුකාරයා කියනවා මට මේ මිනිස්සයාගේ වරදක් පේන්නේ නැහැ කියලා. මොහු නිර්දෝෂී කියලා. නමුත් ඔබතුමාලා වගේ පූජකයෝ තමයි එදත් කියන්නේ නෑ නෑ මොව මරන්න ඕනේ කියලා. ඒ දේම නේද අදත් මේ ඔබතුමාලා ඉල්ලන්නේ. ඒ නිසා ජේසුස් වහන්සේගේ අනුගාමිකයෝ විදිහට පෙනී ඉන්න ගමන් කයිපාස් පන්නේ වැඩ නොකර මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් වරදක් කරා කියලා තියෙනවා නම් එම වරදක් කරා කියලා කියන්නේ සාක්ෂි ඔබතුමාලා ළඟ තියෙනවා නම් ඔබතුමාලා යන්න අධිකරණයට. දවසක් ගානේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා රටට විහිළුවක් වෙන්නේ නැතුව දාන නඩුවක්. එහෙම නොකර පඳුර වටේ තලනකොට සමාජයටත් සැකයක් එනවා. මේ දාන්නේ බොරු ෂෝ එකක් කියලා. නඩු දාන්නේ නැතුව ඩියෝ ගහගෙන ජනාධිපතිවරයාගේ බලතල වලින් මේ මිනිස්සයව දසවද දිදී තියාගන්නේ ඇයි ওই තරම් ලොකු සාක්ෂි කන්දක් තියෙනවනම්? ඒක වැඩි දිනෙක දන්න දෙයක් නෙවෙයි. මොකද ලංකාවේ මිනිස්සු අතරින් නීතිය ගැන දන්නේ පොඩ්ඩක් හරි දන්නේ. බොහොම ස්වල්ප දෙනයි. මතක තියාගන්න සාක්ෂි නැතුව අත්අඩංගුවට අරගෙන හිර කරලා තියාගෙන සාක්ෂි හොයන්න පුළුවන් නීතියක් රටේ නැහැ. ඒ නිසා මේජර් ජෙනරල් සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. සාක්ෂි නැති හින්දා තමයි අදටත් දියෝග ගහ තියාගෙන ඉන්නේ. නීති විරෝධී විදිහට මිනිහෙක්ව හිර කරගෙන වදදිදී තියාගෙන ඉන්න එක ඩිග්නිෆයි කරන එක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් වෙන්න දිවුරපු ඔබතුමන්ලට වටින්නේ නැහැ. මම නැවත කියනවා ඔය තරම් සාක්ෂි කන්දරාවක් එතුමාට විරුද්ධව තියෙනවා නම් ගිහලා දාන නඩුව බල ඉන්න එපා. ඔය තරම් කොන්ක්‍රීට් එවිඩන්ස් තියෙනවා නම් නඩුව අහන්නේ නැතුව ඉන්නේ ඇයි ප්‍රෙස් කොන්ෆරන්ස් තියදී වටේ යන්නේ? ඔබතුමාලා දෙවියන් වහන්සේගේ දරුවෝ මිසක් කයිපාස්ලාගේ දරුවෝ නෙවෙයිනේ. ඒ නිසා දැන්වත් ඔය දන දේවල් ටික එකහුව කරලා චෝදනා ගොනු කරලා නඩුවක් දාන්න. අර කීර්තිමත් හමුදා නිලධාරියාට අපහාස කර ගල් ගහ ඉන්න එපා. අවසාන වශයෙන් ඔබතුමා කියනවා ජෙනරල් සලේ වෙනුවෙන් කතා කරනවා කියලා. ඔබ ක්‍රිස්තු අනුගාමිකයෙක් නම් ජේසුස් වහන්සේගේ නාමයෙන් සත්‍ය වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඔබ කළ යුත්තේ PTA ඉවත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලන එක. PTA යටතේ ඉන්න ජෙනරල් සලේව සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරලා චෝදනා ගොනු කරන්න කියලා කියන එක. PTA යටතේ ඉන්න ජෙනරල් සලේව සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරලා චෝදනා ගොනු කරන්න කියලා කියන එක. ඔබතුමන්ලා එහෙම නොකරන්නේ
ඔබතුමන්ලා බෙදුම්වාදීන්ව සතුටු කරන්න ජෙනරල් සලේගෙන් වෛරය පිරිමහන නිසා කියන එක තමයි මේ වෙනකොට සමාජයේ මතය වෙලා තියෙන්නේ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වෛරයෙන් නොසන්සිදේ කියලා.